බොරු කියන්නේ බා බොරු කියන්නේ බා මේ සමාජ මාධ්‍ය ඉදිරියේ බොරු කරන්නේ බොරු කියන්නේ ලෑස්තියෙන් බා ඉතර රැකබලාගෙන ආයන Hi guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම දැන් ඉන්නේ පානදුර. අපි ඇවිල්ලා වෙසක් බලන්න. කොයි වෙසක්ද? කොළඹ වෙසක්. යාද vlog එකකින් ආල්ද මම පෙන්නන්නේ. අපි කොළඹ වෙසක් බලන්න ගියා. ඉතින් මේ තියෙන්නේ මගේ අද outfit එක. ලස්සනයි නේද? මේ දවස්වල මට කුර්ත පිස්සුවක් ගහලා තියෙන්නේ. මේ තියෙන බෑග් එක. අර මං කිව්වේ බෑග් එකෙන් ගත්ත බෑග් එක. මේ තියෙන එකකින් ගත්ත තව බෑග්. අපි කට්ටිය 25ක් විතර යනවා. ඉතින් අපි පොඩි බස් එකක තමයි යන්නේ. වාතරංග මන් දන්නේ. ඉතින් අපි යන බස් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් කට්ටිය එකතු වෙනකන් තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි යන බස් එක. මේ කියන්නේ අපි රෝසයි රෝසක ෆැමිලි එකේ කට්ටිය. එයාලා හැම පාරම යනවා. ඉතින් මේ පාර අපිට කතා කරා. ඉතින් අපි කට්ටිය එනකම් පිස්සු කර කර හිටියා. කට්ටිය එනකම් බලන් ඉන්නවා. මේක තමයි බස් එක. පුදුම ක්‍රිෂ්ණයක් එන්න කොළද. එතකොට මේ බෑග් එකේ තියෙනවා ඔයාගේ බඩු. පවර් බෑන්ක් තියෙනවා අපේ කීස් ටික තියෙනවා. එතකොට තව මෙයාගේ මගේ පවර් බෑන්ක්. මේකප් බඩු ලිප්ස්ටික් කනම් මනම් තියෙනවා. තව ඩේටා කේබල් තියෙනවා. තව පර්ෆියුම් තියෙනවද? මම බෑග් එකේ මේ බ්ලොග් එකක් කරන්න. What's in my bag? මේක අදින්නද? ඔයා මොකක්ද දැන් අද කොහෙද යන්නේ හිතන් ඉන්නේ? අපි වෙසක් බලන්න යන්නේ. වෙසක් බලන්න කොහෙද යන්නේ? කොළඹ. කොළඹ කොහෙද? තැන දන්නෙත් නැහැ ළමයි. තැන දන්නෙත් නැහැ. ඉතින් ඔය යනවා. නිකන් අර වයින් කරපු වෝනික් එක වගේ. මේ ගංගාරාමයන් පළවෙනි හොත. ගංගාරාමේ. right. ඒක ගංගාරාමේ first time දැන් නෝ එතකොට? නෑ ගංගාරාමෙන් ගිහින් තිනවා. වෙසක් බලන්න ගංගාරාමෙන්. first time. right. ඊට පස්සේ කොහෙද යන්නේ? ඊට පස්සේ කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ගෝල් ෆේස්. ගෝල් ෆේස් ගිහින් තියනවා? මෙයා මාතෘ දැන් ඇවිත් ඉන්නේ විසක් බලන්න යන්න. ෆස්ට් ටයිම් ලු ගංගාරාමේ යන්නේ. ෆස්ට් ටයිම් ගංගාරාමේ යන්නේ නෑ. මම ගංගාරාමේ ඔරු කියන්නේ කොහද වාග්වා. දැන් මෙයා මේ වීඩියෝ එකේ කලින් වීඩියෝ එකේ තියෙනවා මෙයා ෆස්ට් ටයිම් යන්නේ කියලා ගංගාරාමේ. වෙසක් බලන්න ගංගාරාමේ. ඔරු කියන්නේ පාන්ති. නැත්තම් ගංගාරාමේ නිකන් බම්බෝට යන්නේ නැහැ විසක් බලන්නේ. අපි ලාම කියනවා. බොරු කියන්නේ බා බොරු කියන්නේ බා මේ සමාජ මාධ්‍ය ඉදිරියේ බොරු කරන්නේ බොරු කියන්නේ ලෑස්තියෙන් බා ඉතර වගේ කියන්නේ. මම ෆස්ට් ටයිම් ගංගාරාමේ. ඒක මෙයාම තමයි මේ අඳුම නිර්මාණය කරගෙන තියෙක ඇත්තම හොඳයි. වෙසක් බලන්න යන්න නිර්මාණය කරගත්ත අඳුම. ඒත් එක්ක පොදු මෙයා අද ස්ටේජ් එකේ පොදු බැති ගායනා කරනවා. ඒත් එක්කම මගේ හිරලා ෆස්ට් ටයිම් මේ මේගොල්ලෝ කියන හිරයි කියලා. හැබැයි මේ හිර ගැටියක් නැහැ කිසිම. මට කම්ෆර්ටබල් නම් එච්චරයිනේ. දැන් මෙයා මේ කොණ්ඩේ අයන් කරේ මේ ලෝරහක් නෑ මේ වන්නේ මෙහෙම ගෑලා දැන් තේරුමක් නැහැ. ඒ ඔයාගේ කොණ්ඩේ සක්කාර දෙයක් තියනවා කියන්නේ ඉතින්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. right? අනාගෙන් නගේ දැන දෙයක් නැහැ මෙයා. අපු රස්නේ කටින් නෝ. ඉතින් Hi cutie. කො අනිත් එක්කනා? ඔන්න ඉතින් කට්ටියම ඇවිල්ලා ඉන්නේ. කට්ටියම දැන් බස් එකට නගින ගමන් අපි මෙහෙන් යන්න පිටත් වුණා. මෙහෙන් ටික දෙනෙක් නගිනේ. තව කට්ටිය ඉස්සරහින් එකතු වෙනවා. ඉතින් ඔයාලා මේ පාර කොහෙද කී වෙසක් බලන්න කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔන්න තව ජෝඩුවක් නගින අපේ වගේෂයි සහනුයි කටින් බරට මෙල්ලක. ඒ දෙන්නත් එනවා වාහනෙට නගින්න. ඉතින් අපි ඔහොම යනකොට ළමයි අපිට හම්බුණා කඩල දන්සලා. ඉතින් අපි ඒකිනුත් බෑලා ඉක්මනට කට්ටියට කඩල ගත්තා. ඉතින් මේ තමයි අපේ කඩල. ළමයා ඇත්තම කිව්වොත් අපිට මේ දන්සල විතරයි වඳින්න හම්බුනේ දානම්. දන්සල් නම් ලොකුට හම්බුනේ නෑ වැස්සක්. අපි දන්සලත් වැඳගෙන දැන් ආපහු යන ගමන් ඕන අපිට එක්ක යන්න සෙට් වෙන අන්තිම සෙට් එක රෝසියක් කළත් දැන් නගිනවා. ඒ කට්ටියක් දාගත්තා. දැන් ඉතින් අපිට
වෙසක් බලන්න යන්නයි තියෙන්නේ. එහෙනම් කට්ටිය සුප්‍රියාතල එකක් ගන්නවා. ඉතින් අපි දැන් වෙසක් කලාපේ කිට්ටුවටම වගේ ඇවිත් තියෙන්නේ. ටිකක් රැ වෙලා. හැබැයි ටයිම් එකට වගේ ආවා. දැන් අපි ඉන්නේ වෙසක් කලාපේ. ඉතින් ළමයි මෙතනින් එහාට ලස්සන කූඩු ටිකක් තියෙනවා. ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ගොඩක් සෙනගත් හිටියා. අපි ගියේ 15 වෙනිදා. 15 වෙනිදා පොඩි පොද්දකුත් ගියා. වැස්ස ගතියකුත් තිබුණා. ඒ වුණාට ලස්සන කූඩු ගොඩාක් තිබුණා. මම පුළුවන් තරම් ක්ලිප්ස් ටිකක් එකතු කරා. හැම එකම නැතුව ඇති. ඒත් ගොඩක් තියෙනවා. අපි කූඩු බලපු හැටි, අපි ගත්ත ආතල් හැමදේම. සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ වෙසක් බලන්න ආවද? ඔව් මේ කට්ටිය එක්කම පොඩක් ක්ලිප් එක පේන්න. ලයිට් අරන් ඇවිත් තියෙන්නේ. ලයිට් අරන් ඇවිත්. ආයේ නැති වුණොත් හොයාගන්න පුළුවන්. දාන්න කිය? දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ. ඒ ඔයාව නැති වුණොත් හොයාගන්න. ප්‍රදීප සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් දහම් ප්‍රදීප දැල් දහම් ප්‍රදීප හෙලි කල අප හෙලදීප තිලෝවග බුදු සමි මේක ඉතින් කවුරුත් දන්නවනේ නොදන්න කෙනෙක් නෑ නෙළුම් කළා. ඉතින් මේ ටිකේ එකත් හරි ලස්සනට සරසලා තියෙනවා. ලයිට් වලින් ඉතින් අපි කට්ටිය එකතු වෙනකන් තැන් වල නැවති හිටියා. අපේ කට්ටිය ඔක්කොම තැනකට එකතු වෙනකන් ආයි ඉස්සරහට යන්න. තමයි පාරවල් හරිම ලස්සනට සරසලා තියෙනවා. ඒ ටිකේ දිගටම ගොඩක් සරසලා තිබුණා ලස්සනට. ඉතින් අපි ඉතුරු කූඩු ටිකක් බලමු මෙතන තියෙනවා. බුදු සමිදේ තිරුවග බුදු සමිදේ දිලෙන් ඔබේ ගුණමුදේ වෙන්දිම් ඔබේ දම්සා වදින් වදින් ඔබ පාදේ තිලෝවක බුදු සමිදේ 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 ඉතින් ළමයි දැන් අපි මෙතන කුරු ගල්ලි ඉවරයි. අපි දැන් යන්න හදන්නේ ගෝල්ෆ් ෆේස්. අපි ගෝල්ෆ් ෆේස් එක පැත්තට තමයි දැන් යන්නේ. ඉතින් අපි ගෝල්ෆ් ෆේස් එකට ආවා. අපි දැන් ටිකක් මේක ඇවිදලා මොනවද බලන්න තියෙන්නේ කියලා බලලා අපි යනවා ශ්‍රී ලංකාව මොකක් හරි වාගේ. ඉතින් දැන් අපේ කටේ වෙන මේකේ තමයි යන්න හිතන් එකතු වෙන්න පේනවනේ කට්ටියගේ සද්දේ යන්නේ කවුද නැත්තේ කවුද බය නැත්තේ කවුද දැන් අපි මේක try කරන්න තමයි හිතුවේ. ටිකට 400ක් වෙනවා කියලා මම ඔය ඇවිත් කියන්නේ. අපි මේකට ඒක එකම කැරකෙනවා අර මේකත් කැරකෙනවා අනිත් එකත් කැරකෙනවා.
අපි වෙන එකක් try කරලා බලමු. ළමයාට කලින් එකේ කට්ටියට යන්න බෑ කිව්වා බයයි කියලා. අපි දැන් මේක තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි දැන් මේකට යන්න පොලිම හැදීගෙන ඉන්නවා. ඔය අපිට කලින් කට්ටිය යනවා තමයි බලාගෙන ඉන්නේ. දැන් නම් ටිකක් බය හිතෙනවා කට්ටියට. සමහරු බය වෙලා ඉන්නේ. මා චුට්ටක් බය වෙලා ඉන්නේ. මේක කොට්ටිය කෑ ගහන සද්දෙත් එක්ක මේ බයයි අපිටත් ඔය සිත තමයි වෙන්නේ. මේක අපි පොලිම හැදලා ඉන්නවා අපේ වටේ එනකන්. අපි බලමු කොහොමද මේ කියන්නේ කියලා. ආයනේ ඔය අපි තමයි ළමෙන් කෑ ගන්න පේනවනේ මුල් ටිකේ නම් මටත් ඇත්තටම මාරු විදිහට බය හිතුණා ඒ මගේ අපැතිදී නර්තනා එයා කෑ ගන්න විදිහට මට ඇත්තටම hina ගියා අන්තිමට ඒක නම් ඇත්තටම ෆන් කට්ටිය කෑ ගන්න විදිහට අපි hina වෙනවා ඒ නන්දනා එයා මාව එක්කන් ගියා අන්තිම බය වෙන්න එපා මම එකපාරක් ගිහින් ඔයාට බය හිතුණා මාව ගන්න අයියාට කොච්චර දාන්නේ දැන් ඔය දැනගත්තද අයියාම මට අපේ අපේ කට්ටිය දැන් කවුද කොහොමද කෑ ගැව්වේ කී එක්කෙනාට hina වෙවි ඉන්නවා එතන වැඩි හරියක් ගත කරේ ඔන්න ඕකට අයියාම මට එයාලට අපි කිව්ව මේකට යන්න එපා මේ ගේම්ස් නම් වැඩක්ම නෑ කියලා. කොහෙද ඇහුවේ නෑනේ. ඉතින් මේකත් අපේ කට්ටිය ප්ලේ කරා. ඊළඟට අපි ගියා බඩගින්නක් ඇවිල්ලා කොත්තුමී කන්න. අපි කට්ටිය කොත්තුමී කෑවා. එතන එක එක ඩ්‍රින්ක්ස් තිබුණා. කට්ටිය ඩ්‍රින්ක්ස් වර්ග බිව්වා. මම නම් කොත්තුමී විතරයි කෑවේ. හෙමීර කන්න. හෙමීර කන්න. හාවි නූඩල්ස් කනවා. දැකලා නැහැ නේද? ළමයි මේ වෙද්දි මම හිතන්නේ රෑ 12ත් විතර කිට්ටුයි. ඒත් ගොඩක් සෙනග හිටියා. මේ දවස්වල ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපි ඇවිද කයිද ගහ කැම බීම් ටිකක් ඕවරියෝ ගෝල්ෆේස් එකේ හිටියා. තුන්වෙනි එක වැඩි නැද්ද? මොනවද ආ ෆ්ලේවර්ස්? මේ මැංගෝ. ඔයා දැන් ටිකට කලින් මගෙන් ඔරෙන්ජ් බොනවා නේද? good job. ඊට පස්සේ ගෝල්ෆේස් එකෙන් පිටත් වුණා. ඉතින් යන ගමන් අපිට තොරණක් හම්බුණා. යන ගමන් තව කූඩු ටිකක් තිබුණා. අපි ඒ ටිකේ බැස්සේ නෑ. මෙන්න මේ තොරණ තමයි අපි මුලින්ම බැලුවේ. ළමයි මට හරියටම මතක නෑ මේ තොරණ කොහේ තොරණද කියලා. ඔයාලා දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. අපි මේ බලපු පළවෙනි තොරණ කොහේ තොරණද කියලා. සිඳ බිඳ මුහඳර පාප දැල්වූ දහම් ප්‍රදීප දැල්වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මුහඳර පාප සිඳ බිඳ මුහඳර පාප දැල්වූ දහම් ප්‍රදීප දැල්වූ දහම් ප්‍රදීප හෙලි කල අප හෙලදීප තිලෝවග බුදු සමිදේ. ළමයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ ජර්මන් ටෙක් එකේ කෝඩ් ටික බලන්න. ඒ කෝඩ් ටික තමයි මම බලපු කෝඩ් වලින් ලස්සනම කෝඩ් ටික. සමහර කෝඩ් සතින් එකෙන් හදලා තිබුණා. ඒ ලස්සනයි කෝඩ් ටික. ඔයාලත් සමහරට ගියපු අය දකින්න ඇති. මාරම ලස්සන කෝඩ් එකක් තමයි තන තිබුණේ. වෙන්දිම් ඔබේ දම්සාදී වදින් වදින් ඔබ පාදේ තිලුවක බුදු සමිදේ තිලුවක බුදු සමිදේ තිලුවක බුදු සමිදේ
samide tilovaga budu samide tilovaga budu samide Sindu bindu muhadara paapa Sindu bindu muhadara paapa Delvu daham pradeepa Delvu daham pradeepa Sindu bindu muhadara paapa Sindu bindu muhadara paapa Delvu daham ළමයි ජර්මන් තෙක්කේ කූඩු වලින් පස්සේ අපි ආව ගල්ගොඩ පන්සලට. මොකද ගල්ගොඩ පන්සලේ එදා ඩිජිටල් තොරණක් ඒ වගේම අපායක් එක්ක කූඩුවක් එහෙම තිබුණා. ඉතින් අපි ආව ඒ ටික බලන්න ගල්ගොඩ පන්සලට. ඉතින් දැන් ඉන්නේ ගල්ගොඩ පන්සලේ. අපි මුලින්ම ගියා අපාය බලන්න ටිකට් අරගෙන. අපාය නම් ඇතුලේ ගොඩාක් ක්ලියර් වීඩියෝස් නැහැ කලවරයි ඒවත් එක්ක. ඉතින් අපි මුලින්ම අපාය බලමු. Vendim obe damsadi Vadim vadim obe pade Tilovaka budu samide Tilovaka budu samide එතන පයින් එළියට එනකොටම තියෙන ඩිජිටල් තොරණ. ළමයි මම ඩිජිටල් තොරණත් බලලා ෆස්ට් ටයිම්. ඇත්තටම ඒ තොරණ මාරම ලස්සනයි. හරිම නිර්මාණශීලී. ඒ සම්පූර්ණ කතාවම AI වලින් තමයි නිර්මාණය කරලා තිබුණේ. සාමාන්‍යයෙන් අපි තොරණකට ගියාම වැඩි වෙලා සම්පූර්ණ ජාතක කතාවම අහන්නේ නැහැ. ඒත් මේ තොරණේ අපි ඉවර වෙනකම්ම හිටියා. බලන් ඉන්න හරිම ආසයි. හරිම ලස්සනට ඒක හදලා තිබුණා. ඔය වතුර පෙන්වන්න ඕන වෙලාවල් වල වතුර විදිනවා, ඊළඟට ගිනි ගන්න වෙලාවල් වලට ඒ ෆීලින් එක අපිට ඇත්තටම දීලා තිබුණා. හරිම ලස්සනයි. මම දැකපු හොඳම තොරණක් මේක ගල්ගොඩ පන්සලෙන් තිබුණා. කියන්න වචන නෑ මේ තොරණ ගැන. Delvu daham pradeepa Sindu bindu muhadara අපි අන්තිමටම ගිය ළමයි ලංකාවේ විශාලම තොරණ බලන්න. මේක පානගත තමයි තියෙන්නේ. ලංකාවේ විශාලම තොරණ කිව්වොත් හරිය. මොකද මීට වඩා ලොකු තොරණක් ලංකාවේ කොහෙවත් නැහැ. ඒගොල්ලෝ කියන විදිහට ගිය අවුරුද්දට කොහෙද මට මතක විදිහට ගිනස් පොතට ඇතුල් වෙලා තිබුණා මේ තොරණ. ඉතින් මේ තොරණේ විශේෂ අවස්ථා ගොඩාක් තිබුණා. ඒගොල්ලෝ ලයිට්ස් වලින් ඒ වගේම මම මේ වීඩියෝ එකෙත් පෙන්වලා තියෙනවා. තොරණ ඇතුලේ තව වෙනම කූඩු දෙකක් තිබුණා. ඒ කියන්නේ තොරණේ කොටස් දෙකක් පල්ලෙහාට ඕපන් වෙලා ඒ කූඩු දෙක වෙනම පේනවා. ඊළඟට මේ වගේ මේ දේවතාවුන් වහන්සේලා උඩට එනවා, මල් දානවා. ඒ වගේ ලස්සන අවස්ථා තිබුණා. මේක තමයි බලපු අන්තිම තොරණ. ඉතින් ඔයාලත් මේක බලන්න. මං හිතනවා ඔයාලා මේ vlog එක බලලා සතුටු වෙන්න ඇති. ඔයාලත් මේ තැන් වලට යන්න ඇති. යන්න බැරි වෙච්ච කට්ටිය මේකෙන් දකින්නත් ඇති. ඉතින් ඔයාලා දිගටම මන්ජස් ඩයරි channel එක subscribe කරලා තියාගන්න. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. තව මේ වගේ ලස්සන vlog බලන්න. ඔයාලා බලන්න කැමති දේ vlogs තියෙනවා නම් මට comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye bye. Love you all. වෙසක් තුරුවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය ප්‍රථම වර්ග යන්ත්‍රාංශ Tilovaka budu samide